WhatsApp පාවිච්චි කරන බහුතරයක් දෙනාට සැරින් සැරේ එන ලොකුම ගැටලුවක් තමයි WhatsApp එකට කෝල් එකක් ආවම ringing tone එක විතරයි ඇහෙන්නේ. කෝල් එක ආන්සර් කරන්න ස්ක්‍රීන් එකේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ රේක එන්න බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ WhatsApp එකට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන වෙලාවක ඔයා මෙන්න මේ අප්ඩේට් එක කළේ නැති වුණාම මෙන්න මේ error එක එන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි ඔයාගේ WhatsApp එකට අප්ඩේට් එකක් ඇවිල්ලා මෙන්න මේ අප්ඩේට් එක කළාමත් ඔයාට මෙන්න මේ error එක එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ WhatsApp එකට එන මෙන්න මේ error එක කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. ඒ වගේම මේ error එක ඇවිල්ලා තියෙන ඔයාගේ යාළුවටත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මෙන්න මේ error එක හදාගන්න නම් ඔයා පළවෙනියටම කරන්න ඕනේ ඔයාගේ WhatsApp එකට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා check කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා check කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එක මේ විදිහට open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන profile icon එක උඩ touch කරලා පහළට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන manage apps and device කියන එක උඩ touch කරලා open කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන updates available කියලා option එකක්. මේක touch කරලා open කරගෙන මෙන්න මෙතනින් බලන්න WhatsApp එක තියෙනවද කියලා update එකක් ඇවිල්ලා. ඉතින් එහෙම ඇවිල්ලා තියෙනවා නම් ඔයා මෙන්න මෙතනින් WhatsApp එක අප්ඩේට් කරගන්න. ඉතින් ඔයා දෙවෙනියට කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting open කරගෙන පහළට ඇවිල්ලා මෙන්න මේ apps කියන option එක touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මෙන්න මෙතන search icon එක තියෙනවා නම් මෙන්න මෙතන type කරන්න WhatsApp කියලා. එහෙම නැත්නම් ඔයා පල්ලෙහාට ඇවිල්ලා පහළම තියෙන මෙන්න මේ WhatsApp කියන එක touch කරලා open කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා notification කියලා option එකක්. මේක touch කරලා open කරගෙන පහළට ඇවිල්ලා බලන්න මෙන්න මෙතන තියෙන call notifications කියන option එක මේ විදිහට tick එක off වෙලාද තියෙන කියලා. ඉතින් මෙන්න මේ විදිහට tick off වෙලා තියෙනවා නම් ඔයා මෙතනින් මේ tick එක දාලා on කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ tick එක on කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp එකට එන call answer කරන්න screen එකේ පෙන්නනවා.